ඔන්න යාළුවනේ අපි අද හදන්න යන්නේ රසමරස සෑන්ඩ්විච්. මුලින්ම බිත්තර තම්බගෙන කහමද සුදුමද වෙන වෙනම වෙන් කරගෙන වෙන වෙනම පොඩි කරගන්නවා. පස්සේ ඒ දෙක හොඳට මික්ස් කරන්න. දැන් ඉතින් තියෙන්නේ ලුණු මිරිස් පොඩි පොඩි කෑලි වලට කපා ගන්න එක. තව දෙයක්. රස තවත් වැඩි කරගන්න කොත්තමල්ලි කොළ ටිකකුත් පොඩිවට ලියලා දාන්න අමතක කරන්න එපා. ඒත් අද මම කොත්තමල්ලි කොළ එකතු කරන්නේ නැහැ. ඒයි කියලා මම පස්සේ කියන්නම්. ඊට පස්සේ අපි මේ කපාගත්තු ලුණු මිරිස් ටිකයි බිත්තර ටික හොඳින් මික්ස් කරගන්නවා. මතක ඇතුව මේකට ගම්මිරිස් කුඩු ටිකකුයි ලුණු කුඩු ටිකකුයි අනිවාර්යයෙන්ම දාගන්න. ඒකලා ඒ ටික හොඳට මික්ස් කරගන්නවා. දැන් තියෙන්නේ පාන් පෙත්තකට චීස් පටියක් මෙන්න මේ විදිහට ලස්සනට දාගෙන ඊට උඩින් අපි සාදාගත්තු බිත්තර මිශ්‍රණය මේ විදිහට දාගන්න. වත් රස වෙන්න අපි මෙන්න මේකට මයෝනිස් ටිකකුත් එකතු කරගන්න. මෙන්න මෙහෙම අනිත් පාන් පෙත්තෙන් මේ විදිහට කවර් කරගෙන සෝස් පෑන් එකට තෙල් චුට්ටක් දාලා මේක හොඳට බ්‍රේක් කරගන්නවා. බලන්නකෝ යාළුවනේ මේක කඩනකොට තියෙන රස පාට. ඔයාලටත් එක්ක හැදුවේ. කන්නකෝ එහෙනම් මාත් කාලා එන්නම්.